ඉරිච්ච 5000 නෝට්ටුවක් හම්බ වුණා. මේක අලවන්න පුළුවන් පේන්නෙම නැති විදියට. අලපු බවක් පේන්නෙම නැති විදියට අලවන්න පුළුවන්. බලමු අලවන්නේ කොහොමද කියලා. එන්නකෝ පෙන්නන්න. අපිට මේ වැඩේට ඕන වෙන්නේ මේ වගේ සර්ජිකල් ප්ලාස්ටර් රෝලයි කතුරයි. පොඩි තීරුවක් කපා ගමු. ඊට පස්සේ මාපට ඇඟිල්ලෙන් හොඳට තද කරන්න ඕනේ. පේනවනේ. දැන් මේක ගොඩක් අය සෙලෝ ටේප් වලින් අලවනවා. සෙලෝ ටේප් වලින් අලවන එක සාර්ථක නැහැ. මොකද ඒක එතකොට එලහරකයි මීහරකයි වගේ. දැන් මේක අර මේක දැන් නෝට්ටුවත් කඩදාසියක් නිසා සර්ජිකල් ප්ලාස්ටර් කඩදාසියක් නිසා දෙක හොඳට ගැලපෙනවා. එතකොට ඇලවුවම මේ දෙක හොඳට සෙට් වෙනවා. පේනව නේද? නෝට්ටුවක් ගත්තම ගොඩක් අය දැන් මෙන්න මෙහෙමම මේ නවනවනේ. මෙන්න මේ අර දාර හිටින්නම නවනවා. ඒ දාර හිටින්නම නැවුවට පස්සේ එතනින් අනිවාර්යෙන් නෝට්ටුව ඉරෙනවා. ඉතින් කවදාවත් නෝට්ටුවක් මෙහෙම දාර ඉරෙන්න නවන්න එපා. සමහරව මෙහෙමත් කරනවා නවල ඉවර. ඉතින් දැන් අපි මේ වගේ කොලයක් ඉරන්න සාමාන්‍ය මෙහෙම නවල මෙහෙම ඉරණ එක නේ කරන්නේ. මේ බලන්නකො ඉරෙන විදිය. එහෙම ඉරෙනවා. ඒ නිසා එහෙම කවදාවත් නෝට්ටුවක් නවන්න එපා. නෝට්ටුවක් දිග අතර තමයි තියාගන්න ඕනේ. කවදාවත් නවන්න එපා. නෝට්ටු නවන එක ගැලපෙන්නේ නැති වැඩක්. නවන්න හොඳ නැහැ, පොඩි කරන්න හොඳ නැහැ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉදිරියේදී හමු වෙමු.